අද අපි යනවා මේ කැලේ ඇතුලේ තියෙන කන්දක් නගින්න. මේක සම්පූර්ණයෙන්ම කැලෙන් වට වෙලා තියෙන්නේ. යන පාරත් කාපට් කරලා නැහැ. ටිකක් ඒ කියන්නේ ගල් දාලා හදාගෙන යන පාරක්. මේකේ සාමාන්‍යයෙන් කන්ද වැඩි. අපේ වාහනේ 3-4 පොලකම ස්ලිප් වුණා උඩට ය아가න්න බැරුව. මේකට 4 wheel වාහනයක් ඕනේ. ඔන්න ඔය කන්දේ මුදුනටම අපි යන්න ඕනේ. උතන තියෙනවා ලස්සන view point දෙකක්. අපි උඩටම ගිහින් බලමු එහෙනම්. ඒක තමයි අපි ආපු අද ට්‍රක් එක. දැන් යන්න හදන්නේ මේක ඇතුළට. මේක ඇතුළට යනකොට සහ එළියට එනකොට දෙකටම මෙන්න මේ විදියට මේ සැනිටයිසර් වලින් කකුල් හොදාගෙන මේකෙන් පිහදාගෙන තමයි ඇතුළට යන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක ඇතුළට එන විස බීජ ඒ ගස් වලට යන්න පුළුවන් ඒක දිලීර නම් මනන් නැති වෙන්නයි. ඇතුලෙන් එනකොට ආයෙත් ඒක පිටට ගේන්න නැති වෙන්නයි. මේකෙන් අනිවාර්යෙන් ඇතුලට එනකොටයි පිටට යනකොටයි හොදලා යන්නේ. මේක වැඩි සෙනග නැහැ කවුරුවත් කාපක් එකේ වාහන 3-4ක් වගේ තිබ්බේ. අපි උඩට ගිහලා බලමු කොහොමද කියලා මේක. මේ කැලවල වල ලංකාවේ වගේ ගොඩක් ගස් ಜಾති නෑ. මේ ලංකාවේ ගස් ಜಾති කර වගේ තියෙන්නේ මෙන්න මේක විතරයි. මේ බරකොක්කෝ වගේ ගස් ಜಾතිය. බරකොක්කොම තමයි. ඒ වුණාට මේ පොඩ්ඩක් ගහේ හැටි වෙනස් පාට ඇල්ලුවාම අර බෝ ගතිය වෙනස් ටිකක්. ඒවා තියෙනවා. මෙන්න මේ තව ගස් ಜಾතියක් තියෙනවා. තව ගොඩක්ම තියෙනවා මෙහි මීවන. මීවන තමයි මේ කැලේ වැඩිපුරම තියෙන්නේ. මේ ට්‍රක් එකේ ගහලම තියෙන ඩ්‍රෝන් යවන්න බෑ කියලා මට හිතෙන්නේ හේතුව තමයි මේක සම්පූර්ණයෙන්ම කැලේ මැද්දේ තියෙන්නේ. මොනවා හරි වෙලා දැන් ඕක වැන්නොත් එහෙම කැලේට කට්ටිය ඕක ගන්න යන හින්දා සේෆ්ටි නැති හින්දා තමයි එහෙම ගහලා තියෙන්නේ. මේ ට්‍රක් එක ඩ්‍රෝන් යවන්න තහනම් ට්‍රක් එකක්. මේ අපිට යනකොට මගදී පේන එක view point එකක්.
මෙතන ටිකක් කැලේ වැඩි අපිට ඇස් අපේ ඇස් මට්ටමට බලාගන්න බෑ මේ කැමරා පොඩ්ඩ උඩරල්ලා තියෙන්නේ ඔය ඇත පොඩි අයිලන්ඩ් එකක් වගේ පේනවා ලස්සන වියු පොයින්ට් එකක් මෙතන අපි උඩට ගිහලා බලමු මේක හොඳට පේයි වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න අපේ channel එක. ඉස්සරහට මීට වඩා හොඳ වීඩියෝ දානවා අපි. share කරන්න පුළුවන් තරම් group වලට. දැන් අපි මේකේ ලුකවුට් දෙකක් තියෙනවා. ඔන්න උඩටම ඇවිල්ලා අතන එක ලුකවුට් එකක් තියෙනවා. ඊට මෙතන එක ලුකවුට් එකක් තියෙනවා. ඔන්න ලුකවුට් එක. පේනවා නේද? කොහොමද ලස්සන? මේක මාරම ලස්සනක් තියෙන්නේ. ඔන්න බලාගන්න. මේක ඈත බැලුවාම මේ අහසයි මුහුදයි දෙකම එක වගේ මේ පේනවනේ. වෙන් කළා හොයාගන්න තමයි. මාරම ලස්සනයි. මෙතන සාමාන්‍යයෙන් අපිට 360ම view එකක් නැහැ. ඔන්න ඔහොම තමයි මේකේ පේන view එක පේනවනේ. ඈත දූපතක් වගේ තියෙනවා. ඉතින් view එක. සාමාන්‍ය මේ මුහුදේ පේන හරිය මේ මෙහි ෆිෂින් වලට හොඳ ප්‍රසිද්ධ තැනක් මේ. කට්ටිය ෆිෂින් වලට එනවා ඔය හරියට මාර විදියට. අපි යන් එහෙනම් ඊළඟ ලුකවුට් එකත් බලන්න. මේ තමයි සිටි එක පැත්ත. අපිට ඈතින් පේනවා ස්කයි ටවර් එක. කැමරාවට නම් පේන්නේ නැහැ. අනිත් ලුකවුට් එක. මේක තමයි අනිත් පැත්තේ තියෙන view point එක. මේකට සිටි එක පැත්ත පේනවා. ඔක්ලන්ඩ් සිටි එක එන්න මෙතන පේනවා. බලමු zoom කරලා කැමරාවට ගන්න පුළුවන්ද කියලා. ඔන්න zoom කරාම පේන විදිය. පේනවද සිටි එක? ස්කයි ටවර් එක. මෙන්න මෙතන තියෙනවා ස්කයි ටවර් එක. පේනවද? ඕක තමයි තියෙන ඔක්ලන්ඩ් සිටි එක. ඔය තියෙන්නේ. තව ටිකක් ඔන්න zoom කරලා බලමු. ඔය තියෙන්නේ ඔක්ලන්ඩ් සිටි එක.
පේනවනේ කොච්චර ඈතින්ද තියෙන්නේ කියලා. ඕන් ආයෙ පාරක් අපි zoom කරලා බලමු. ඔන්න බලා ගන්න මෙතන view එක පේන හැටි. අපි දැන් බලලා ඉවරයි. දැන් ආපහු පල්ලම බහින්න ඕනේ. යන ගමන් බලමු තව අපි එනකොට දැක්කේ නැතිව තිබ්බොත් අපි ඒක වීඩියෝ එකට ඇඩ් කරමු. දැන් ඉතින් අපි පල්ලම් බහින ගමන්. පල්ලහට යන්න අමාරුයි මේකේ මේ ගල් දාලා තියෙන හින්දා ඉස්සලා යන්නේ කෙලින්ම. මේ සමහර කට්ටිය මේකේ උඩට පල්ලෙහාට දුවනවා. අපිට මේ ඇවිද ගන්න බැරි වෙන්නේ. මේක ලොකු දුරක් නෑ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර යනකොට උඩට නගින්න පුළුවන්. විනාඩි 20ක් වගේ පල්ලෙහාට බහින්න පුළුවන්. ඒ කියන්නේ හරියට ගියොත් මේක ටයි භාගයක වගේ ට්‍රැක් එකක්. ලොකු ට්‍රැක් එකක් නෙමෙයි. ඒ වුණාට පට්ට ලස්සනයි. ඒ කියන්නේ මට ඒ view එක. ඔයාට මොකද හිතෙන්නේ මේ view එක ගැන? අරුය. දැන් අපිට මහන්සි. අපි පැක්කල පොල් අතුර ගෙනාවා. මේ ඒ වුණ තැනක් බලලා ඒක බොන්න ඕනේ. මෙතන හොඳයි වගේ. මෙතන නවතිනවා. දැන් අපි පොල් වතුර බීලා නැවත පල්ලෙහාට යනවා. ඉතින් පල්ලෙහා මේකේ රූට් වල යන්නත් පුළුවන් නම් ඇවිදගෙන මේ පල්ලෙහාට ගියේ. ඉතින් අපි අවුට් ට්‍රැක් එක. මේවේ කිවි බර්ඩ්ලා ඉන්නවා. හරි අමාරුයි දැක ගන්න. ඉතින් මේ වෙලාවට නම් මමත් මේ හේල තාම එකපාරයි දැකලා තියෙනවා.
එහෙම බලන්න පුළුවන් අපිට ඇද පේනවා මුහුද. දැන් මේක නම් සම්පූර්ණයෙන් හෙලක් වගේ තියෙන්නේ. වැන්නොත් එහෙම ඉතින් කොහෙන් නවතීද කියන්න බෑ. දැන් ඉතින් අපි ඔන්න කාපාක් එක ළඟට ආවා. ඉතින් ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා තියන්න.